ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා මගේ යාළුවන්ව අදත් වීඩියෝ එකට. ඉතින් රසම රස කැවුම් එකක් තමයි අරගෙන ආවේ. මේක මම අරගෙන ඉන්නේ හිටියේ මගේ යාළුවන්ට සිංහල අවුරුද්දට කලින්. සිංහල අවුරුද්දට කලින් අපි හිතුවේවත් නැති ලොකු කරදරයකට මුහුණ දෙන්න උනා. ඉතින් මම පෝස්ට් එකක් දාලා තියෙනවා මොකක්ද උන කරදරේ කියලා. ඉතින් මගේ යාළුවන්ට මං හිතුවා දැන් සති දෙකක් විතර ගිහිල්ලා මේ වීඩියෝ එක අරගෙන එන්න. මොකද ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස පැණිපොල් කැවුම් එකක් තමයි මේක. ඉතින් අපිට ස්වයං රැකියාවක් කරන අයට හරිම ලේසියෙන් කඩවලට දාන්න හදාගන්න පුළුවන් රසම රස වෙනස් විදිහේ කැවුම් එකක්. ඉතින් ඒක හදන්න අවශ්‍ය වෙන්නේ පැණිපොල් එකක්. ඒකට අවශ්‍ය වෙන සීනි ටික දාලා කැරමල් කරගෙන පොල් ටික දාලා අපි පැණිපොල් එකක් හදාගෙන ඒක පැත්තකින් තියාගමු නිවෙන්න. ඊන් පස්සේ අපිට තියෙන්නේ පිටි මිශ්‍රණය අනාගන්න. අර පැණිපොල් එක නිවෙනකන් අපි පිටි මිශ්‍රණය අනාගමු. මේ අවශ්‍ය වෙන දේවල් මම පහලින් දාන්නම්. මගේ යාළුවෝ බලලා හදාගන්න. අපි දැන් මේකට අවශ්‍ය වෙන හාල් පිටි අඬු කෝප 2යි, පාන් පිටි අඬු කෝප භාගයයි, ඒ වගේම සීනිත් ඒකටම එකතු කරගන්න. හරිම ලේසි. ඒ කියන්නේ දන්නේම නැති කෙනෙක්ට උනත් හදන්න හරිම ලේසි රසම රස කැවුම් එකක්. මේ කැවුම් එක හදලා බැලුවම තේරෙයි නිකම්ම හැපෙනවා. හරිම සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඉතින් පැණි එකත් එකතු කරලා පැණිපොල් එක නිමෙනකන් අපි මේ පිටි මිශ්‍රණය අනාගමු. මේ විදිහට පැණි තිබ්බ භාජනයටම මම වතුර අවශ්‍ය වෙන වතුර ප්‍රමාණය දාගත්තා. ඉතින් වතුර එකපාර එකතු කරගන්න නැතුව ටික ටික එකතු කරගන්න. අවශ්‍ය වෙන පදම මම පෙන්නන්නම්. ඒ පදමට මෙන්න මේ තරමට එනකන් අපි වතුර එකතු කරලා අනාගන්න ඕනේ. පස්සේ අපි මේ පිටි මිශ්‍රණේ පැත්තකින් වහලා තියලා අර නිවෙන්න තියපු පැණිපොල් එකෙන් පුංචි බෝල හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට චූටිවට අපි පැණිපොල් එක බෝල ටිකක් හදාගමු. මොකද පැණිපොල් කැවුම් එකක් නේ හදන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙන පැණිපොල් එක තමයි මම මේ හදාගත්තේ. ඉතින් දැන් ඔන්න ඒ ටික හදාගෙන ඉවරයි. ඊළඟට පිටි මිශ්‍රණේ දැන් හරි තරමට තියෙනවා. ඉතින් විනාඩි අපිට ඒක හදාගන්න විනාඩි 20ක් විතර වගේ තමයි යන්නේ සාමාන්‍ය පැණිපොල් එක හදාගන්න. ඉතින් බෝල හදාගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙහෙම අපේ හදන කැවුම් එකේ තරමට හැන්දක් අරගෙන මේ විදිහට තාච්චියට දාලා දානකොට මැද්දේ පොඩිවට හිටිනවා හිය. එතෙන්ට අපේ පැණිපොල් බෝලේ තියලා ආයිමත් පිටි පොඩ්ඩක් එකතු කරලා අර පැණිපොල් තිබ්බ තැන හිය වහගන්න ඕනේ. ඊන් පස්සේ අපි ආපහු තෙල් ගහලා මේ කැවුම් එක බැද ගන්න ඕනේ. හරිම ලේසි. ඒ වගේම මාරම රස කැවුම් එකක්. ඉතින් මගේ යාළුවෝ මේක හදලා බලන්නකෝ. හදලා බැලුවම තේරෙයි කොච්චර ලේසිද කොච්චර රසද කියලා. ඔන්න මම තව එකක් හදාගෙන පෙන්නන්නම්. හරිම ලේසි. පිටි ටිකක් අරගෙන මේ විදිහට තාච්චියට එකතු කරලා මැද්දේ අර හී තියෙන තැනට පැණිපොල් බෝල එකතු කරන්න. ඊට පස්සේ ආපහු පිටි චුට්ටකින් අර පැණිපොල් බෝලේ වැහෙන්න පිටි ටිකක් එකතු කරලා තෙල් ගහලා මේ කැවුම් එක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ මිශ්‍රණයෙන්ම හැඳි කැවුම් එකකුත් හදාගත්තා. මගේ යාළුවන්ට අවශ්‍ය නම් මේ කැවුම් එක හදන පිටියකින්ම පුළුවන් රසම රස හැඳි කැවුම් එකකුත් හදාගන්න. ඉතින් මෙන්න මෙහෙම හැඳි කැවුම් එකක් හදාගත්තේ. ඉතින් මගේ යාළුවනොත් පිටි වැඩිපුර පැණිපොල් එක
වඩා පිටි ඉතුරු වෙලා තිබුණොත් මේ විදිහට රසම රස හැඳි කැවුම් එකකුත් හදාගන්න පුළුවන්. මෙන්න මෙහෙම ටිකක් එකතු කරලා දෙපැත්ත හරවලා බැද ගන්න තමයි හැඳි කැවුම් එකක් තියෙන්නේ. මෙන්න මේ විදිහට ලස්සනම ලස්සන හැඳි කැවුම් එකක්. ඉතින් මගේ යාළුවෝ සෙවන් රැකියා කරන අය මගේ channel එකට ගොඩාක් එකතු වෙලා ඉන්නවනේ. ඉතින් ඒ අයට හැමෝටම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කැවුම් එකක් තමයි ඔන්න අරගෙන ආවේ. ඉතින් රස කොහොමද කියලා බලලා මට එහෙමනම් කියන්න. මගේ යාළුවෝ මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝටම ගොඩාක් ආදරෙයි මාත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ගිහිල්ලා එන්නම් හැමෝටම බුත්සන්නයි. ආයෙත් ඉක්මනින්ම ලස්සනම ලස්සන රසම රස කෑමක් අරගෙන එන්නම්. නද නද අතරේ නුඹ සුවඳයි හැව්වේ හිත ගාව හිඳි